Hi guys, welcome back to my YouTube channel. අද සෙනසුරාදා දවස. අද සෙනසුරාදා වුණාට අපේ එක්සෑම් ළඟ නිසා අපිට දැන් සෙනසුරාදා ඉරිදා ලෙක්චර්ස් තියෙනවා. ඉතින් ඔන්න අද ලෙක්චර් එකට හොඳටම පරක් වෙලා තියෙනවා. 8:00ට ලෙක්චර් එක දැන් වෙලාව 8:50යි. 8:50ටත් අපි හොස්ටල් එකේ. ඒක උනේ අපේ ලෙක්චර් 8:00ට ලෙක්චර්ස් කියලා 8ට දාලා තියෙන්නේ. අදට මැසේජ් එක දාද්දිත් මම වොෂ්රූම් එකේ ඉඳි තමයි දැනගත්තේ 8:00ට ලෙක්චර් එක තියෙන්නේ කියලා. මට විතරක් නෙමෙයි අද අපේ යාළුවෝ ගොඩ දෙනෙක්ට පරක් වෙලා තියෙන්නේ. මේ පේනවනේ තාමත් පරක්කු වෙවි යන්නේ. අපි පාරට එද්දිම බස් එකක් ආවා. අපි එහෙනම් දුවලා ගිහිල්ලා බස් එකේ නැගලා යමු නැත්නම් තවත් පරක් වෙනවා පයින් යන්න ගියොත්. අපි දැන් ඉන්නේ කැම්පස් එකේ. එහෙනම් ටක් ගාලා යන් ලෙක්චර් හෝල් එකට. මම හිතන්නේ මුළු හොස්ටල් එකම වගේ අද එළි ඉන්නේ. ඇතුළේ ඉන්නවට වඩා පිරිසක් එළි ඉන්නවා මම හිතන්නේ. අපි එළියට වෙලා කරන වැඩ දැක්කම ලෙක්චර් අපිව තව ටිකක් එළිය තියනවා ඇතුළට ගන්න නැහැ. අද ප්‍රසන්ටේෂන් තියන්නේ. ප්‍රසන්ටේෂන් කරන ළමයිනුත් ඔන්න අද එළියේ. එයාලා ගෲප් එකෙත් ළමයි 3-4 දෙනෙක් එළියේ ඉන්නේ. මම හිතන්නේ ඊළඟ ගෲප් එක පටන් ගද්දී අපිව ඇතුළට ගනී. මොකද ප්‍රසන්ටේෂන් එකේ ඉන්න ළමයි එළියේ ඉන්නේ. බලමු තාම අපි එළියේ. ඊළඟ ගෲප් එකේ ප්‍රසන්ටේෂන් පටන් ගද්දී අපිව ඇතුළට ගත්තා. ලෙක්චර් බෑන්නේ නැහැ හැබැයි. අපි පැය භාගයකට වැඩි එළියේ ඉඳලා තමයි ඇතුළට ආවේ. අපේ ඊළඟ ලෙක්චර් එකත් පටන් ගත්තා. මේ ඉලෙක්ට්‍රොනික ලෙක්චර් එකක්. ඉලෙක්ට්‍රොනික වල තියරි ප්‍රැක්ටිකල් කියලා දෙකක් තියෙනවා. අපිට දැන් තිබ්බේ තියරි පාර්ට් එක. තියරි පාර්ට් එක ඉවර වුණා. අපිට අහපව් 11:00ට ලෙක්චර් එකක් තියෙනවා. හවසට තමයි ප්‍රැක්ටිකල් තියෙන්නේ. මම ඔයාලව ලැබ් එකටත් එක්ක යන්න. අපි දැන් යමු ඊළඟ ලෙක්චර් එකට. ඒක ACU වල ප්‍රසන්ටේෂන් තමයි උදේ තිබ්බේ. දැන් තියෙන්නේ පීස් එඩියුකේෂන් කියලා ප්‍රෝග්‍රෑම් එකක්. ඒක කරන්නේ විසිටින් ලෙක්චර් කෙනෙක්. අපිට ඒකේ ලොකෝට කරන්න මොකුත් නැහැ. ගෲප් ඇක්ටිවිටීස් වගේ යදෙනවා. අපිට ඒව කරන්න තියෙන්නේ. They have been searching to teach the parents everything he could. He taught them about... Yeah, someone wants to start it? මෙන්න මට හම්බුණ දේ ජම්බු කෑල්ලා. මේ දවස්වල කැම්පස් එකේ ජම්බු හැදිලා ළමයි කඩනවා ගිහලා අපි අද යන් මේ පැත්තේ. ලෙක්චර් වල ඉඳි එක එක කෑම අපි ළඟට එනවා අපි දන්නෙත් නැහැ. ACU ලෙක්චර් එක ඉවර වුණා. අපි දැන් යමු ජම්බු ගස් තියෙන පැත්තේ. මේ ජම්බු ගෙඩීමේ මෙහෙයුමට පිරිමි ළමයි දෙන්නෙක් සහභාගී වෙනවා. ඒ දෙන්න දන්නේ අපි බ්ලොග් එකක් කරනවා කියලා. ජම්බු ගෙඩීමේ මෙහෙයුමට නෝන් පුද්ගලයෝ දෙන්න තමයි සහභාගී වෙන්නේ. දැන් අපි ජම්බු ගහ පේනවා නේ. ජම්බු ගහ ගැන විස්තරයක් දෙනවද? තව ළමයි එනවා ජම්බු කැඩීමට. වත්ත ජම්බු කඩන්න ළමයි ඇවිල්ලා.
ඇත්තම ජම්බු. අතු පාට. පාන් වගේ නෝ. ඒක කඩතට තියෙන. ජම්බු වේලී මේ මෙහෙම. අවුලක් නැහැ රසයි. මේ ගෙඩිය රහයි. ජම්බු කාය රිවිව් එකක් දෙන්න ඕනේ. රහයිද කැම්පස් එකේ ජම්බු රහයිද? කැම්පස් එකේ ජම්බු අනේ රසයි. රිවිව් එකක් දෙන්න රසයි. රහයි ඒ ටික රහයි. අපි ලෙන්ච් හෝල් එකේ ඉඳි හම්බුන ජම්බු ගෙඩිය ඉච්චර රහ නැහැ. ඒ වෙන වර්ගයක් මේ වෙන වර්ගයක්. ඒ වෙන ගහ ගෙඩියලු ඔය. මේ ගෙඩි පහ වාසනාවන්තය පස් දෙනෙක්ට දෙනවද? හම් වෙන පළවෙනි වාසනාවන්තය පස් දෙනාට දෙන්න. අපේ ජම්බු කැඩීමේ මෙහෙම ඉවරයි ළමයි. දැන් අපි යමු මේ ගෙඩි පහ දෙන්න වාසනාවන්තයෙක් හොයාගෙන. දැන් යන්නේ කැන්ටිම පැත්තට. දවල්ට කන්නත් ඕනි. අද හොඳම දේ තමා පරක්කු වෙලා පර්ස් එකක් දාලා ඇවිල්ලා තියෙන්නේ මම. පර්ස් එක දාලා ආපු නිසා යාළුවගෙන් ණයට ගන්න සිද්ධ වෙනවා. අන්න අද මම යාළුවට ණය වෙන්නයි යන්නේ. ජම්බු ගෙඩිය. පර්ස් එක දාලා ආවනේ. යාළුවා ගාවත් ලොකු සල්ලියක් තිබුණ නැහැ මටත් එක්ක දෙන්න තරම්. ඉතින් අද කැන්ටිමේ සෙනසුරාදා දවසක් ඉඳලා දවල්ට තිබ්බේ බිරියානිත් විතරයි. බිරියානි එක 350ක්ද කොහෙද වුණා මට හරියට මතක නැහැ. ඊට පස්සේ අපි කැන්ටිමේ අංකල්ට කිව්වා අංකල් පර්ස් එක දාලා ආවිල්ලා කියලා. ඊට පස්සේ එයා හරි හොඳයි අපේ කැන්ටිමේ අංකල්. එයා කිව්වා කමන්නේ ආය ආවම සල්ලි දෙන්න කියලා අපිට කෑම එක දුන්නා. අපි දවල්ට කාලේ ඉවර වෙලා දැන් යන්නේ ඉලෙක්ට්‍රොනික ලැබ් එක පැත්තට. සුබදායි මොහොතේ ඉඳලා ඔයාලා ඉවරයි යනවා. අපේ ලැබ් එක මේ දවස්වල හදන ගමන් තමයි තියෙන්නේ. ලැබ් එක විතරක් නෙමෙයි කැම්පස් එකේ හැම තැනම මේ දවස්වල හදන ගමන් තියෙන්නේ. මේක දාන, මේ කැලේ දාන, මේක රීන. ඒක මේක අපිට පස්සෙන් මේක කවන්නේ මේක කරන්න ඕන දෙයක් දාගන්න. අපි ලැබ් එකට එද්දි ටිකක් පරක්කු වෙලා ඒ හින්දා යාළුවා අපිට කියලා දීපු හැමදේම හොඳට කියලා දුන්නා. ඉලෙක්ට්‍රොනික වල ප්‍රැක්ටිකල් ලෙක්චර් එක ඉවර වෙලා ඊළඟට අපිට ආයෙත් තියෙනවා හවස පීස් එඩියුකේෂන් ප්‍රෝග්‍රෑම් එක. ඒක පටන් ගන්න තව පැය දෙකක් විතර තියෙනවා. ඒ පැය දෙක යනකම් කරන්න ලොකු වැඩකුත් නැහැ. ඒ නිසා අපි ඇහැල ගස් යටට වෙලා ඉඳගෙනවත් ඉමු. ලෙක්චර් ටයිම් එක ආවා ළමයි. දැන් අපි ආයෙත් යමු හවස ලෙක්චර්ස් වලට.
දැන් වෙලාව 5:45යි. දැන් තියෙන්නේ අපිට හොස්ටල් එකට යන්න. ඔන්න අද හවස වෙනකම්ම ලෙක්චර්ස් තිබ්බා. ඔයාලත් එක්ක අද මගේ දවස බෙදා ගන්න පුළුවන් වුණා. දැන් තියෙන අපිට සන්සෙට් එක බල බල හොස්ටල් එකට යන්න. ඔන්න අපි අද දවසේ අවසානයේටම ඇවිල්ලා. ඉතින් මං හිතනවා ඔයාලා අද මගේ යුනි vlog එක enjoy කරන්න ඇති කියලා. වීඩියෝ එක අවසාන වෙනකම් බලපු ඔයාට ගොඩක් ස්තුතියි. ඒ වගේම දිගටම මේ වගේ යුනි vlog බලන්න එකතු වෙන්න කියලා තාදරෙන් මතක් කරනවා. වීඩියෝ එක හොඳ නම් like කරලා subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම යාළුවෙක්ට බලන්නත් මේ වීඩියෝ එක share කරන්න අමතක කරන්න එපා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක්. bye bye.